හරි අපි එදා 7 වසරේ පළවෙනි පාඩම කතා කරන්නේ මොකද්ද පාඩමේ නම මාතෘකාව එනදු නන්බර් ගල් කියලා. ඒකේ යටතේ අපි ඒ දෙබස සාකච්ඡා කරාද? උරයාඩල් කියන්නේ සංවාද නැත්නම් දෙබස. ඉතින් ඒක කතා කරා අපි. ජනනේ ශිවා ගීතා කියන එක. ඒක යටතේ අපි දෙවෙනි ක්‍රියාකාරකම කරාද? ඔව් ඊට පස්සේ තියෙනවා පාත්‍රම් මේටු වාසිතුම. ඒ කියන්නේ චරිත බෙදාගෙන අපි කියවන්න තියෙනවා. ඒක කියවමු. அடுத்த பாருங்க හතරවෙනි එක நாலாவது செயற்பாடு பாருங்க பின்வரும் எழுத்துக்களை அவதானிப்போம். හරිද? දැන් මෙතන තියෙන මොකද්ද මේක? මේක ශයන්න. එහෙනම් මේක අපි ශයන්න ඊට පස්සේ දෙවෙනි එක ෂ. තුන மூன்றாவது ஹ. நாலாவது ஜ. ஐந்தாவது சி. අපට ඕකත් එක්කම ඊට පස්සේ අර තව එකක් අපිට ඔය පොතේ නැතිවක් බලන්න පුළුවන් මේ කයන්න බෙන් සයන්න මම මේකක් කියලා දුන්නාද? මේකක් කියලා දුන්නා නේද? එහෙනම් එතකොට මේ පොතේ නැතිව තව අකුරක් අපිට ඒ විදිහට වෙනම ලියන්නත් පුළුවන්. ඊට පස්සේ මේ සයන්න ලියන එකෙන් වාසි තමයි අපිට දෙමළෙන් අපි සිංහල හෝඩි කියන්නේ දෙමළ හෝඩියේ නැති අකුරු ටිකක් නෙමෙයි. මේ මොන අක්ෂර කියලා කියන්නේ මේවට? සංස්කෘත අක්ෂර නැත්නම් උතුරු අක්ෂර. මේවට කියනවා වඩ එලුතුක්කල් කියලා. මොනවා එලුතුක්කල් කියලාද කියන්නේ? වඩ එලුතුක්කල් කියලා කියනවා. ඊට පස්සේ මෙතන අපි අකුරු කිහිපයක් අතර හැබැයි දෙමළ හෝඩියේ සයන්න, චයන්න, ජයන්න තුනම එකයි. නමුත් සයන්න අල් කරා මේක අල් සයන්නක් වෙනවද? නෑ ඒක අල් චයන්න. එහෙනම් ඒ අල් චයන්නක් වුණාම හැබැයි අපිට පොලිස් කියලා ලියන්න ඕනේ නම් පොලිස් කියන වචන ලියන්න ඕන නම් අපිට ගන්න පුළුවන් දර දෙමළ හෝඩියේ තියෙන අකුරු ගන්න බෑ. හේතුව මොකද? ඒක එහෙම ලිව්වොත් අපිට පොලිච් වෙනවා. එහෙනම් අපිට පොලිස් කියලා ලියා ගන්න අවශ්‍යයි. නමුත් එතකොට ගන්නේ දෙමළ හෝඩියේ නැති වුණත් මේ අකුරු වරන් තමයි නමක් සහ ගමක් ලියීමේ පහසු සඳහා තමයි මේ අක්ෂර භාවිතා කරන්නේ. එතකොට මේ අක්ෂර ටික අපිට නමක් සහ ගමක් ලියා ගැනීමේදී ගොඩාක් පහසු වෙනවා. ඒ කියන්නේ මොකද අර අර්ථයට වැඩිය අර අකුරු යදුවා මේ අර්ථය වෙනස් වෙන නිසා. පැහැදිලිද? අර මේ අකුරු ටික අපි කතා කරා. உரையாடலில் உள்ள புதிய எழுத்துக்களை இனங்காம்போம் பயன்படுத்துவோம். මේ සංවාදයේ තියෙන අලුත් අකුරු ටික අපි හඳුනාගෙන භාවිතා කරන්න ඕනේ කියලා තියෙනවා. එතකොට අපි ඒකත් බලවන්න දැන් එහා පැත්තේ බලන්නකො. තියෙනවා මොකද முதலாவது படம் எது? முதலாவது படம் இவர் சரஸ்வதி. இரண்டாவது படம் இவர் මං කියන යටින් අර මං කතාන இவர் ஹனுமான். அடுத்தது மூன்றாவது படம் இது ஹிமாலயம். அடுத்தது மேல உள்ளது இது ஜம்பு. அடுத்தது இவர் இவர் ஸ்ரீ விக்ரம ராஜசிங்க. அடுத்தது ஆறாவது ඉවර් ලක්ෂ්මී. ඉවර් ලක්ෂ්මී. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා ඒ පින්තූර ටිකටම ගැලපෙන විදිහට යා කරන්න තියෙන්නේ. මොකක්ද ඒ වචන ටික කියනවා මට? ජන්නල්. அடுத்து இரண்டாவது லக்ஷ்மி. மூன்றாவது புஷ்பம். நான்காவது இமாலயம். அடுத்தது ஜம்பு. அடுத்தது சரஸ்வதி. அடுத்தது ஸ்ரீலங்கா. அடுத்து இடஸ்தினா ஹிஸ்தான் புராண்டி செயற்பாடு 8வது பின்வரும் இடைவெளிகளை நிரப்புவோம். இது அழகான புவன தின ஸ்தனப்பம் புஷ்பம். அடுத்தது இலங்கையின் தலைநகரம் ஸ்ரீ ஜயவர்தனபுரம். மூன்றாவது இது சின்ன ஜன்னல். நாலாவது இந்த ஐஸ் பழம் சுவையானது. இந்த ஐஸ் பழம் සුවයානද මෙම හිමකිරණ රසවත්. එතකොට ඉදු සින්න ජනල් කියන්නේ මේක පොඩි ජනේලයක්. ඊළඟේ තලයි නගරම්. තලයි නගරම් කියන්නේ මොකද්ද? අගනගරය. තලයි නගරම් කියන්නේ මොකද්ද? අගනගරය. ශ්‍රී ජයවර්ධනපුරම්. ඊට පස්සේ ඉදු අලහාන පුෂ්පම් මේ ලස්සන මලක් නැත්නම් පුෂ්පයක්. ඊළඟ දින ආශිර්වාද உதவியுடன் இடப்பெயர்களை செய்மடுப்போம் வாசிப்போம். බලන්න පාතේ තියෙනවා ගම් ටිකක්. මොනවද තියෙන පල්ලේ ගම? நான் சொன்ன அப்புறம் சொல்ல வேணும். சரியா? ஹப்புத்தலை, ஜாவத்தை,
හට්ටන් හෝමාගම හම්බන්තෝටේ ජායල දෙහිවලේ ගම්බහ කටුගස්තෝටේ මහරගම ඊට පස්සේ 10 වෙනි එක සේප්පාඩු 10 තියෙන්නේ යහළුවන්ගේ නම් මේ අකුරු භාවිතා කරන යහළුවන්ගේ නම් සහ මේ අකුරු භාවිතා කරන යහළුවන්ගේ ගම් දෙපැත්තට ලියන්න. ඊට පස්සේ තියෙනවා 11 වෙනි ක්‍රියාකාරම පඩත් අවදානිපොම් පන්දියේ වාසිපොම් මේ කියන්න කියලා තියෙන්නේ. බලමු. ඉවරෙන් පුදිය නන්දි. මේ මගේ අලුත් එහෙලිය. මේ මගේ අලුත් එහෙලිය. ඉවරින් පෙර ජනනි. මේගේ නම ජනනි. ඉවරින් නූර් හත්තන්. හැටනා. ඉවරුடைய பழைய பாடசாலை சி சரஸ்வதி வித்யாலயம். කලින් පාසල ඉවරුக்கு 12 වයது. මේට වයස අවුරුදු 12යි. இவரின் பொழுதுபோக்கு ஹொக்கி விளையாடுதல் ஆகும். ஹொக்கி விளையாடுதல். ஏனாம் மேகே பொழுதுபோக்கு என்றால் வினோதாංශය. பொழுதுபோக்கு ஹொக்கி விளையாடுதல். ஏனாம் ஹொக்கி செல்லாம் கிரீම. இவருக்கு ஐஸ் பழம் சாப்பிட விருப்பம். மேට பழம் කන්න කැමති නැත්නම් හිම කරන කන්න ආසයි. එහෙනම් අර ඒ දෙබසේ තියෙන කියන්නේ ඒව සංවාදයේ හරි ඒ ඡේදයේ තියෙන විදියට පාද ටික පුරවන්න බලන්න. ඒ වගේ එහා පැත්තේ තියෙනවා මෙයාට දීලා ගම නම වයස. එහෙනම් වයස තියෙනවා පෙර් ගීතා ඌර් යාල්පානම් වයදු 12. එහෙනම් ඒක පදනම් කරගෙන මෙයා ගැන වාක්‍ය පහක් දීලා දිනවා. ඉවරෙන් නන්බි இவருடைய பெயர் கீதா இவரின் பெயர் கீதா இவருடைய ஊர் யாழ்ப்பாணம் இவருக்கு 12 වයது. ඒක පදනම් කරගෙන නැත්නම් එම උදාහරණයේ දෙස අවධානය යොමු කරලා මේ තොරතුරු තුන පදනම් කරගෙන එයා ගැනත් වාක්‍ය පහක් ලියන්න ඕනේ. කෙසේද? பெயர் சிவா ஊர் දෙහිවලේ වයது 12. එහෙනම් ඒ තොරතුරු ටික පදනම් කරන ඔයාලා එයා ගැනත් වාක්‍ය පහක් ලියන්න ඕනේ. ඊළඟට තියෙනවා ජනනි ගැන. ජනනි නම ජනනි ගම හැට්‍රන් වයස 12යි. එහෙනම් ඒක පදනම් කරත් වාක්‍ය පහක් ලියන්න ඕනේ. පැහැදිලිද? ඔයාගේ යහළුවා ඉහෙලිය ගැන ලියන්න ඕනේ. ඒ වගේම අර වගේම යහළුවා හෝ ඉහෙලිය ගැන අහලා එයා ගැන ලියන්න ඕනේ. ඊට පස්සේ දෙනවා පෙට්‍රෝරේ අරිමුවම් සෙයියොම්. පෙට්‍රෝරේ කියන්නේ කවුද? දෙමාපියන් හඳුන්වා දෙමු. නම, ගම, වයස, විනෝදාංශය, කැමැතිම කෑම. பெயர் ஊர் වයදු பொழுதுபோக்கு විරුප්පමාන උණව්. එතකොට අම්මා ගම කොයිද? තාත්තයි ගම කොයිද? ගම නම් මොකද්ද? වයස කොච්චරද? විනෝදාංශ මොනවද මෙයාලගේ? කැමතිම කෑම මොනවද මෙයාලගේ? හරිද? ඊට පස්සේ 16 වෙනි ක්‍රියාකාරකම දෙනවා විරුප්පමාන උරවිනරේ වරයෝම්. කැමති නෑදෑයි අඳිමු. அவரை பற்றி 5 වසනங்கள் எழுதுவோம். එහෙනම් එයාගෙන වගක් දිය වෙන්න ඕනේ. දැන් උදාහරණයක් ලොකු අම්මා, පුංචි අම්මා, බාප්පා, මාමා, ලොකු තාත්තා ඔය වගේ කැමති කෙනෙක් ගැන අඳින්න පුළුවන්. එයා ගැන වාක්‍ය පහක් ලියන්න ඕනේ. මෙයාගේ නම මොකද්ද? මෙයාගේ ගම කොහෙද? මෙයාගේ වයස මොකද්ද? ඔයාගේ ඔයාලට මෙයා කැමති කෑම මොනවද? ඒ ටික මාමා ගැන හෝ ලොකු තාත්තා ගැන බාප්පා ගැන ඕන කෙනෙක් ගැන ලියන්න පුළුවන්. හැබැයි එයා කවුද කියලා ඉස්සලා සරලව චිත්‍රපන්තියක් නෙවෙයි. ඒ නිසා ඒ විදිහටම චිත්‍රය ඕනේ නැහැ. එතකොට ඔබ මේක හරි කමන්නේ. ඇඳලා මට චිත්‍රය දාලා නැහැ. හැබැයි එයා ගැන වාක්‍ය කීපයක් තියෙන්න ඕනේ. පැහැදිලිද? මොන හරි අපැහැදිලි නැත්නම් තිබ්බොත් ඒ වෙලෙම අසන්න විමසන්න. පැහැදිලි? හරි. එහෙනම් අපි ඔයාලට අදාළ ක්‍රියාකාරකම දැන් සේපාඩු 11 ක්‍රියාකාරකම යන්න දැන්. එහෙනම් සේපාඩු 11 ක්‍රියාකාර මේ සේපාඩු 11 දැන් කරන්න. ඒක ලියලා ප්‍රශ්න එකක් තියෙනවා 12. ඒ ටික වැඩේ වෙන්න ඕනේ. තේරුණානේ? මොන හරි ගැටලුවක් තිබ්බොත් පැකිලෙන්නේ නැතුව අහන්න.